Stay chill, cause Pazia is here. Finally, Pazia has come back to Raw. ආයුබෝවන්. ඒ වගේම Pazia ස්තුතිවන්ත වෙනවා. මොකද Pazia කලින් වීඩියෝ එකෙන් පස්සේ අපේ ටීම් කස්ටියකට යම් කිසි පිරිසක් ජොයින් වෙලා තියෙනවා. ජොයින් වෙච්ච එකටත් වඩා ඔවුන් ඇත්තම පෝස්ට් videos, memes, whatever Pazia කියපු හැමදේම ෂෙයා කරන්න පටන් අරගෙන තියෙනවා. So respect. ඉස්සෙල්ලම අපි බලමු සින්දුවක් හරියාකාරව කන ගමන් අහනෙවුන්ගේ කනට රෙන්නේ කොහොමද කියලා. Papalu ya mage hu Say something. Okay, wait. Say something. Shut the fuck up. One Say something. eternity later. ඉතින් ඒ වගේ අනිත් අයගේ සින්දු අමුවේ දූෂණය කරනකොට ලංකාවේ ප්‍රවීණ ගායකයෝ ඇත්තරම පාරට බැහැලා තියෙනවා. ඔබට මේ පෙන්නන්නේ අපේ කිංස්ලි පීරිස් මහත්මයා තමන්ගේ ජීවිතේ කලකිරලා පාරට බැහැලා ඉන්න අවස්ථාවක්. ඔයගලන් දකින්න ඇති වගේ මයිකල් ජැක්සන්වත් අර බස් එක දැක්ක පිටකොටුවේ හන්දියේ. ඉතින් ඒ වගේ අර මේ කොසල් රජතුමාගේ හීනවල වගේ ඇත්ත ජීවිතේ දැන් අපිට පේන්න ගන්නවා. ඒව හැබෑ වෙන විදිය. මෙර නළුවනේ අර වෙස් කියලා මෙලෝ රහ කර නැති කතාවක් ගියේ. ඒක ඉන්න නළුවනේ පොඩ්ඩක් ඉඳන් බලන්න. වෙස් ටෙලි ඩ්‍රාමානේ. දෙකම එකයි. මෙන්න නළුවනේ. සමනලයොත් යනවා. ඇයි දැන් කියන්නේ දැන් ගායකයෝන්ගේ සින්දු අර විදිහට කට්ටිය කනකොට මම අහන්නේ රංගපාපුවයටත් දැන් මේ තත්ත්වය උදා වෙලා තියෙන මොකද ඔයගලන් දකින්න ඇති අපි මොන channel එක දැම්මත් සමනල පැටව ස්කූල් යුනිෆෝම් ඇඳගෙන රංගපානවා. ඉතින් ඒක නිසා අපේ ප්‍රවීණ නළුවන්ට පේනවනේ අද වෙලා තියෙන තත්ත්වය. තවත් පිරිසීමක් කපක මීටවට වෙන්න පුළුවන්ද පස්සේ යන්නේ. ඔයාලටි ළඟට පෙන්වන්න යන්නේ ඉතාමත් සංවේදී වීඩියෝ එකක්. ඒ කියන්නේ මදර්ස් ඩේ එකට ගහපු සංවේදී වීඩියෝ එකක්. එතකොට ඒකට ඇත්තටම ඒ වීඩියෝ එකට views එන්න හේතුව තමයි ඒක මේ මදර්ස් ඩේම පාදක කරගෙන පෙන්නපු එක. නැතුව වෙන කිසි දෙයක් නෙවෙයි. හුක්ස් මුකුත් නෑ ඒකේ. බලන්නකෝ. ජීවිතේ අනා කැවුවේ බැන හෙව්වේ හොයා ඇඬුවේ අම්මා විතරයි. ජීවිතේ අනා කැවුවේ බැන හෙව්වේ 21000ක් ලයික් තියෙනවා. ඒක මදර්ස් ඩේ එකට දාපු වීඩියෝ එකක්. ඉතින් අර කිව්වා වගේ ඒ වීඩියෝ එක ඔච්චර views යන්න හේතුව මොකද එතනදී ඒ කියන්නේ මදර්ස් ඩේ එකට ගැලපෙන කන්ටෙන්ට් එකක් තමයි කරලා තියෙන්නේ. ඉතින් අර මව්ගුණ සිහි වෙන විදිහේ කොච්චර වටින කන්ටෙන්ට් එකක්ද. ඉතින් ඒ වගේ ඒවා අද වෛරල් යනවා. අර ඇඟ විකුණගෙන පස්සවල් විකුණවගෙන කන ගෑනු අස්සේ
ඉතින් මේ වගේ හොඳ කන්ටෙනුත් වෛරල් යනවා කියලා කියන්නේ අපේ ලංකාව ගැන යම්කිසි බලාපොරොත්තුවක් මේ තියාගන්න පුළුවන්. මට ලැබුණොත් වරමක් අරිනම පුකේ වරු. අනේ ඵලයන් බයි යන්න. අම්මවම තමා උඹට පෙන්නන්න ඕනේ. අනේ බං යටට සංගීතයක් දාගනින්. අපි දැක්ක අම්මව. ඒ වගේම යනට ඇඳලා නැතුව අවධානය ගන්න දඟලන අවධාන ගණිකාවකුත්. ඇයි එයාට ඇයි එම බනින්නේ මිනිස්සු? අම්මට අල්ලපන්කෝ එහෙනම් කැම් එක. පුකට අල්ලගෙන දඟලන්නේ. දැන් ඉතින් කීයක් හිතින් දූෂණය කරලා ඇද්ද? පිරිමින්ට බනින්න හොඳත් නෑ. මේ වගේ උන් හින්දා තමයි උනුත් ඇවිස්සෙන්නේ. බලපංකෝ කමෙන්ට් පිරිමි දාලා තියෙන. ලැජ්ජ නැද්ද බං? අම්මගේ නමින් හරි හෙළුව විකුණලා දවසේ ආදායම හොයාගන්න හදන දිරිය දියණියා. ඔයිට වඩා වැඩිය පුකක් මං වගේ බලාපොරොත්තු වුණා නංගි. මෙච්චර හොඳ කන්ටෙන්ට් එකකටත් ඔය වගේ කැත කමෙන්ට් දාන්නේ ඇයි ඔයගොල්ලෝ? ඔයගලන්ටත් පාසල් කාලයක් තිබ්බද? පස්සියව සබ්ස්ක්‍රයිබ් කරලා නැති උන්ට නම් නැතුව ඇති. හැබැයි පාසල් කාලයක් තිබ්බ ළමයි දන්නවා ඉස්කෝලේදී බොකක් චාර්ජ් වුණාම ඒක කොච්චර අමාරුද කියලා. පස්සේ ඊළඟට පෙන්නන්න යන්නේ අපි ඉස්කෝලේ ක්‍රිකට් ගහන වෙලාවක බොකක් චාර්ජ් වුණාම ලැජ්ජාවට බොක තද කරගෙන කොහොමද සෙල්ලම් කරන්න කියලා. अरे बारी आई बाला है उसको thanks ए පැත්තරලා කරපු එකට thanks but rest in peace all the fishes in that area in nomine Patris et Filii et Spiritus. මේ වගේ වීඩියෝ එකක් ගේන්න හිතුවේ මම දාන දැන් අද දැම්මම වීඩියෝ එකක් අම්මත් එක්ක දැම්මේ. මේ යාද? පස්සයි මූණේ ලොකු වෙනසක් නැහැ හැබැයි. එළ වීඩියෝ එකක් දැම්මොත් ඕන් කියනවා පස්ස මාකට් කරන් කනෝගේ පස්ස කියලා මේ කියන්නේ ඔය ඒකට ඔය කියනවනේ ඔය වචනයක්. පුක. කකුල් දෙකට දල් දෙක කියන්නේ පස්සට කියන වචන මම කියන්න කැමති නැහැ. මම කියන්න කැමති නැහැ උඹට පුකක් නැද්ද? ඇයි පුකද මම කොහොමත් කොටට අඳින කෙනෙක්. අදෙලි අඳින කෙනෙක් නෙමෙයි මම පොඩි කාලේ ඉඳන් කොට ඇඳුම් අඳිනවා. ඒක ඉතින් මේ කොටට ඇඳලා දැකලා නැති ගෙවල් වල ගෑනු පිටිමි ටිකයි පිරිමි ගෑනු ටිකයි පිරිමි ටිකයි තමයි මානසික විකෘති තත්ත්වේ මටම මඩ ගහන්නේ. මම දන්නේ මට මේ පසියර නෙවෙයි කියන්නේ අර උඹලට කමෙන්ට් දාලා තිබි උඹලට. මාර ෆයර් විල්ලා ෆයර් වෙයි. ඒක මාර විකාරයක් වගේ. එච්චර ලොකු දෙයක් කරගන්න එපා. මේ ලොකු නෑ කොහොමත් ඒක ඕකේ. ඉන්න ඕන් තරම් පාරවල් වල ගෑනු ඉන්නවා. උන්ට ඕන් දෙයක් කරගන්න. ඒවට හැදිච්ච අය ඉන්නවනේ. මාත් එක්ක ඇරියස් කවර් කරගන්න එපා. මම ওই ගෑනුගේ මිනිස්සු අල්ලගෙනත් නෑ. අල්ලගන්න යන්නෙත් නැහැ. මේ මගේ පස්සෙන් ඇවිල්ලා ඔය පවුල් කඩා ගන්න යන්නේ උන්ට මට කරන්න දෙයක්වත් නෑ. දැන් එච්චරට පොට්ටෝ ලංකාවේ ඉන්නවද? දෙයක් දැනගත්තොත් එහෙම මැසේජ් කරන්න යන්නෙත් නැහැ මම. මොකද අනුන්ගේ පවුල් කඩන්නවත් නමටවත් හායි එකකට මම සාමාන්‍යයෙන් ඒ කියන්නේ සිංගල් ඕන කෙනෙක් එක්ක එයාකි යාළු වෙනවා. ඉතින් ඔයාලට තියෙන්නේ just go to the inbox and make your deal. බල හැමිනෙන්න එපා අර කිව්වා වගේ comment section එකේ. අනික ඔයාලා බැඳලා නම් යන්න එපාලු. එපා ඉතින්. ඔයාලා බැඳලා ඔයාලට ගෑණික් ඉන්නවනේ. හා? මහරුන්ට මම මැසේජ් කරනවා. පවුල් මොකක් හරි රෝන් යනවනම් මම ඒ දේවල් වලට යන්නෙත් නැහැ. මම කියන්නේ මිනිස්සුන්ට පදයක් කියද්දී පඩයක්? මුන්ටත් ඒ වගේ මොන හරි මඩක් ගහුවොත් කොහොමද කියලා හිතලා කරන්න. එහෙම එන්න මම අහන්නේ ඒ කමෙන්ට් කරන කොල්ලෝ තමන්ගේ ජොක්කු පිටින් කුස්සියේ ඉඳන් පුක පෙන්නනවාද? මම මේ දේ කරන්නේ අපේ රටේ මොනිටයිසේෂන් කියලා එකක් ආවනේ. ඉතින් ඔයාලටත් පුළුවන් මොන Finally somebody started to speaking the truth. I respect her for that because ඇත්තටම මොනිටයිසේෂන් නාවිලා තියෙනවා මොනිටයිසේෂන් කවුරුරි ගොඩ යන්න බලනවා නම් කකුලෙන් එදේද මඩ ගහලා කමන්නේ ඉතින් මඩ ගහන කිව්වොත් මම අප් වෙනවා කමන්නේ ඒකත් හැබැයි මේ ඕන කුණක් අහගෙන යනවා කියලා මේ කට පියාගෙන ඉන්නත් මට තිබ්බා okay මම එහෙම ඉන්නේ නැතුව මේකට වචනයක් දාන්නේ මේ
ඒකට මම පස්ස මාකට් කරන් කරනවා. සල්ලි හම්බ කරගෙන ඕගොල්ලෝ දිනනවා නම් ඒක කමන්නේ. ඔයාලට ලෙඩක් දුකක් හැදුනම බෙහෙතක් ගන්න හරි සල්ලි තිබ්බේ නැතොත් පස්ස විකුණක් කන්නේ නැද්ද ඔයගොල්ලන්? එනිවේ එයා ඇත්තම ඇත්ත කතා කරලා තියෙනවා ගොඩක් කිල්ලෝ කතා නොකරන. ඒ කියන්නේ ලංකාවේ ගොඩක් ඔය වගේ පසියර දැන් ඒ කියන්නේ ඉස්සර වගේ නෙවෙයි ඇත්තම මේක බලන උඹලත් සමහරුන් කමෙන්ට් දානවා ලංකාවේ මෙහෙම උන් ඉන්නවා කියලා දන්නෙත් නැහැ කියලා. ඇත්තම පසිය දන්නෙත් නැහැ. පසිය ෂෝ එක කරන්න පටන් ගත්තට පස්සේ තමයි දැක්කේ ඇත්තම මෙච්චර ලොකුට යනවා කියලා. ඒ කියන්නේ ඔය Facebook මොනිටයිසේෂන්ස් ආවට පස්සේ තමයි ඔය සීන් එක පටන් ගත්තේ ඇත්තම. ඒ කියන්නේ ඉස්සර මොනිටයිසේෂන්ස් එන්න කලින් ඔච්චර සීන් තිබ්බේ නැහැ. අනවශ්‍ය හුක්ස් යූස් කරන එක පටන් ගත්ත වීඩියෝස් වලයි ඔය අර මෙහෙ පෙන්න දඟලන සීන් ටික. කන්ටෙන්ට් මොනිටයිසේෂන්ස් ආවට මොනිටයිසේෂන්ස් ආවට පස්සේ තමයි ඕක ගොඩක් වෙන්න ගත්තේ. පස්සේ තනිකර ඒවම පෙන්වන්න පුළුවන්. ඒත් පස්සේ ගොඩක් වෙලා try කරනවා එක කන්ටෙන්ට් එකේ ඉන්න කෙනෙක්ව ඕනවට වඩා ඒකට ගේන්න නැතුව ඉන්න එක දිගට. ඉතින් අපිට වහිනවා. ඔයාලට කොහොමද? කෙල්ල වහිනවා නේද කෙල්ල? ඔව් වහිනවා. මේ බලන්න වහිනවා. ඒක අර කෙල්ලොන්ට බැලලා වැඩකුත් නෑ කතකින්. මම දන්නේ ඉන්න ෆ්‍රෙන්ඩ්ස් උදේ පාන්දර අපි ෆැෂන් කරනවා. ඇඹුල් හැබැයි මාර්වර හයි. දැක්කනේ අර කෙල්ල කිව්වා කකුල් වලට කියන්නේ ගල් කියලා. ඉතින් ගල් පෙන්නගෙන පස්සවල් පෙන්නගෙන එහෙම කන මිනිස්සු අතර මේ වගේ බබලන්න කිසිම දෙයක් නැතුව කෑම ප්‍රමෝට් කරනවා. පැෂන් ෆුඩ් කියලා කියන්නේ කොච්චර ගුණ කෑමක්ද. ඉතින් ඒ කෑම අර බලන්න තව මොනවද තියෙන්නේ? අම්බද බා වට්ටක්කල් මොන හරි පපාය ජූස් එකකුයි වට්ටක්කයි කන්නේ ළමයා. ඉතින් ඒ වගේ අර ස්වභාවික පරිසරය ඒ වගේ හොඳ කන්ටෙන්ට් කරන්න බෑයිද? ගල් පස්සවල් තන් ඕව පෙන්නගෙන නිකන් ප්‍රොමෝට් කරනස මේ වගේ වැදගත් වීඩියෝ එකක් ඇයි කරන්න බැරි ගෑනු ළමයින්ට? මට කැමතිද? කවුද මේ වගේ සක්කෙක් එක්ක යාළුවේ සත්‍යය? මේ නංගි දවසක මට කොණ්ඩේ යගේ දවසක ඔයාගේ කොණ්ඩේ නැතුව යයි. දවසක හැබැයි ඉදාට බලාගමු. මම යන්න. සත්‍යය කොහෙද යන්නේ සත්‍යය? ඕ! දවසක ඔයාගේ කොණ්ඩේ නැතුව කිව්වා. නේද? දැන් මේකද මේ ආදරයක මිහිර කියන්නේ. හිරුෂ මල්ලිගේ පණ නිවන්. හිරුෂ මල්ලි මගේ ජීවිතේ. මං එයාට ආදරේ. ලිංගික එකතු වීම වාර 4යි. What the fuck? දැන් එන්න. දැන් එන්නකෝ. wow මේ පූසෙක් වගේ ඇවිදගෙන එන්න ඕන කැට්වෝක් එක. wow wow කරගන්න වටේ කරගන්න කරගන්න wow wow අම්මට 360 times 2 සුපර් බොටල් එකක් wow ගොන හත්සි සක්කින් wow 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 බලයන් ඇවරියලිට වටක් කරගන්න wow 360 වරක් 3 කවර ගාන හද බං 360 වරක් 350යි wow දැන් එන්න wow මොකද්ද මේ TikTok එකට වෙලා තින්නේ wow ඉස්සර තිබ්බ TikTok අඩුතරේ බලන්න තිබ්බ දැන් මේ මොනවද යන්නේ wow මෙහෙම වෙනකොට ලංකාවේ ස්පාවල අක්කට මොකද වෙන්නේ wow එයාලට වෙන්නේ මෙන්න මේක drop the beat man
ස්පායකින් ට්‍රිප් එකක් ගිහින්ද ස්පායක ඇනුවල් ට්‍රිප් එක තලවතුගෙට ඇනුවල් ට්‍රිප් මම දන්න ඒගොලන් ස්පායකද මොකද කියලා නමුත් කට්ටිය කියන විදිහට ඉතින් අරවගේ ටික්ටොක් වල ඔන්ලි ෆෑන්ස් වගේ දේවල් යනකොට ඇත්තටම මිනිස්සු ස්පාවලට යන්නේ නැහැ මොකොද ඇතර මොකද ඇයි එම ඒක මේක සම්බන්ධ මොකක්ද මේ ස්පායකකට යන්න අපි මසාජ් එකක් ගන්න මම දන්න මට මේ ලංකා තිබ පත්තල ඉබ්බේක බිමට බැහැලා වැටෙන ආරුව එකක් ඕනේ වීඩියෝ දාලා තාත්ති අද සීනි තාත්ති බුද්ධ සංසර්ගයෙන් හරියට සතුටු වෙන්නේ කොහොමද ඩොක්ටර් නාමල් විජේසිංහ මෙච්චර සල්ලි දීලා ඉගෙනගෙන ඩොක්ටර් කෙනෙකුට මිනිසුන්ට පුහෑරිනු උගන්වන්නද අව්ව සැර දවස්වලට අව්වේ ඉන්න එපා කියන්නේ ඇයි කියලා තේරෙන්නේ නැත්තම් මේක බලන්න අපි බලමු ඇත්තට මම තරම් මම දන්න විදිහට මම තරම් වාසනාවන්ත කෙල්ලෙක් කොහෙවත් නැතුව සීරියස් බබා කියන්නේ මොකක්ද සීරියස් මිනිස්සුන්ට පේනවට වැඩිය අපි දෙන්න ඇත්ත ජීවිතේ ඔයා මට සලකන තරම් ඔයාලගේ ගෙදර මිනිස්සු මට සලකන තරම් මං හිතන්නේ හිම වාසනාවන්ත කෙනෙක් ඇති කියලා අරු බල ඌ කල්පනා කරනවා මේක මටත් තොරෙන් මොනවාද ගහුවේ ඉස්සරහට බොන්න මම දාලා යන්නේ තෝ වාසනාවන්තයි කිව්වේ නේද තෝ දාලා යන්න බෑනේ උට මොනවාද බං කියන්නේ තැන්ක්ස් තැන්ක්ස් ඒකට තැන්ක්ස් ඇයිදැන් මොනාද යකොමකි දැන් තෝ කෙල්ල නෙවෙයිද දකොට ඊට කොහොමද මගේ මම කරගත්තා ඒ වුණාට ඒ දවස්වල එහෙම හිතුවට මෙච්චර මේ කොටයි කියලා හිතුවේ නෑ සතුටින් ජීවත් වෙන්න පුළුවන් මේ කියලා හිතුවේ නෑනේ මම ඇත්තටම අද මෙහෙම මේ හරි අඩන්නේ මං ඔයබලම සතුටින් ජීවත් වෙන්න ගියාතුව නෑනේ මං ඇත්තටම මෙහෙම දේවල් ඉවරයි සතුටින් ජීවත් වෙන්න පුළුවන් මේ කියලා හිතුවේ නෑ මං එන්නේම සතුටින් ජීවත් වෙන්න පුළුවන් මේ කියලා හිතුවේ නෑනේ මම ඇත්තටම අද මෙහෙම දේවල් මං ඇත්තටම මම හිතුවේ නෑ මම දන්නේ නෑ හරිම මම වාසනාවන්තයි යන්නේ මම වාසනාවන්තයි මොන බොරු දෝකට කීදෙන ගැහුවද ඕකට කීදෙනෙක් ගැවද කියන්නේ කොල්ල ගැන කියනවා නම් දෙකට කොල්ලු කෙල්ල ගැන කියනනම් කෙල්ල ගැනීම කියනනම් වාට එම කියන්න බෑ රුක්මල් ඩයස් මොකොද එතනදිය කෙල්ල කියන්නේ කෙල්ල කොච්චර වාසනාවන්තද කියලා කොල්ල කියන්නේ කිසි වෙලාවක මම කොච්චර වාසනාවන්තද කියලා ඒක නිසා වා එතනදී අදහස් කරන්නේ ඒ කාන්තාව ගැන නම් ඒක ඔයා ඉල්ලාස් කරගන්න දැන් මොකද ඩිලීට් කරන්න ඔයාට ලැජ්ජ නැද්ද රුක්මල් මට අයියා වගේ වෙන්න ඕනේ ඔයාලා දෙන්න ඊට වඩා ලොකු තැනකට යන්න ඕනේ කවුද මොකක්ද තේරම කවුද මොනාද උරුලෑවෙක් සංග්ලාසයක් දාලා වගේ පස්සේ ඔයාලට ඊළඟට පෙන්වන්න යන්නේ මේ මාසේ ඔයාලා දකින වඩාත් ක්‍රින්ජ්ම වීඩියෝ එක තමයි පස්සේ ඊළඟට පෙන්වන්න යන්නේ රජය මේ ඔබේ අවධානය පිණිසයි මොකද අපේ සංචාරක කර්මාන්තයට බාධා කරනවා මේ ගෝත පරයා
Let's party, yeah. Let's party. පහක් දෙන්න එපා ඔය තෝ පව් කියලා තොට පුළුවන් නම් උන් සල්ලි දීලා ඇයි මු ඊට වඩා හොඳ කෝප්පයක් අරන් ගියා නම් ඒක පිරෙනවා ඊට වඩා හරි එක ඩයිල්ලක් සෙට් වුණා හරිද මං ආන්නේ මුම් මෙච්චර මෝඩද බං ඒ කියන්නේ දැන් ඔය වගේ එකක් කරන් යනවා නම් ඇට්ලිස්ට් තොට ටැලන්ට් එකක් තියෙන පැය ඩාන්ස් කරන්න බලහන් අරුවේ පැත්තෙන් ඩාන්ස් එකක් දෙනකොට තොට එක කන්ටිනියු කරන් යන්න මූ ඉගෙනගෙන නැහැ මෙච්චර ගොන්ද බං ෂී බලන් දාන ඩාන්ස් එක බල්ලේ බිත්තියකට හුජ්ජ කරනවා වගේ God gift best birthday wishes in my life Assalamualaikum ada. What fuck? Mau Muslim වුණා මචං. මම මුස්ලිම් වුණා මචං මේක හෙල්මට් එක නෙවෙයි හෙඩ්සෙට් එක ගැලවුවට පස්සේ. ඔයාලා පොඩ්ඩකට කල්පනා කරලා බලන්න ඒක. දැන් වැදගත් දෙමව්පියන්ගේ ළමයි පවා අද කාලේ ට්‍රැක් පනල විදිහට හැසිරෙනකොට එතකොට මුන්ගේ ළමයි කොහොම හැසිරෙයිද කියලා ඔයාලට පොඩ්ඩක් හිතලා බලන්න බැරිද? පොඩ කල්පනා කරලා බලන්න ඒක. එච්චර විතර නෙවෙයි තව එන්නවා එකතු වෙලා අපිට ඒක කට්ටිය ඔන්න බලන්න මේක. මගේ යතේ බඩුවක තියෙනවා. කෝ මොකක්ද උඹගේ ඇට තුනද? එයා දල්ලම්බුවක්. අන්න දැම්ම බිමට. එයා හැමතැනම දුවනවා. අල්ලගන්න ඉතින්. අයියෝ මං හිතන්නේ මං යාව මැරුවා. බලන්න මැරිලාද කියලා. මෙන් යා සමනලයක් වෙලා. එයා ලස්සනයි නේද? ඔයාට ඔයෝ නේද? හා ඔන්න එවනවා. හා පාර හරියට කියන්න. හම්බුනහම කියන්න. හා අවදයා. ඔව් කො පෙන්නන්න. ශමනලය වෙනස් වෙලා තිනවා මගදී මං හිතන්නේ මූට ඇවලා තියෙන වෙන ශමනලෙක්. by the way තෝ ශමනලෙක් කියවන්න ඕනේ තෝ ගිහලා හම්බුනා නගරි මොකද තෝ ශමනලයනේ බා. මොනවාද ඔය කරන්නේ? නසරාණි වැඩ කරන ෂෙක්. යලි සංක ඔය. අනිත් එකක් දාන්නලු කාලා ගන්න. ඕ නිසංකා අද ගංජා ගහනවා. අද උඹ පස්සේ ගෙනේ දොක් ගහලා යන්න ඕනේ. අඩේ උඹ මත් එක පාර. මේ වැඩි වෙනියයි ඉදන්නේ. දැන් කලවම් කරපන්. පැනඩෝල් එක පැනඩෝල් උත්තෝ. what the fuck? වලයිකුම් සලාම් අපි යනවා මචං. Alaikum assalam. Salam alaikum. If you say a curse word, your parrot could repeat the word back perfectly. And if it escapes, it can teach other birds the curse word. You see, parrots naturally copy the sounds they hear the most. And in the wild, throwing off new calls makes them seem smarter. Soon, other birds will quickly copy the words and even teach them to their babies. Meaning, entire flocks